අයිබෝවන් සාදරෙන් පිළිගන්නව Easy Cooking with Niroshana YouTube channel එකට. අද අපි හදන්න යන්නේ සීනි බට්ටෝ. දැන් බලමු ඒවා හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. අපි දැන් මුලින්ම පාන් පිටි කිලෝ එකට ලුණු කුඩු තේ හැඳි එකමාරක් සහ ආප්ප සෝඩා තේ හැඳි එකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට වතුර සහ ආහාර වර්ණක එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර එකතු කරගනිමින් අතේ ඇලෙන්නේ නැති ගුලියක් එන විදිහට මේක හොඳින් අනා ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට ගුලියක් හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ අපි මේක වහලා පැය 3ක් විතර තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳින් ඉඩ තියෙන ලෑල්ලක් අරගෙන ඒකට පාන් පිටි සල්පයක් හොඳින් ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට පිටි මිශ්‍රණයෙන් කොටසක් කඩාගෙන මේකේ තියලා හොඳින් තුනී කරගන්න ඕනේ. අපි ඊට පස්සේ මේ කුඩටත් පිටි මෙහෙම ඉහින්න ඕනේ. නැත්තම් රෝලේ ඇලෙන්න බලනවා. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලෝ මේක හොඳින් රෝල් කරගන්න ඕනේ. රෝලින් පින් එකක් ආධාරයෙන්. මේ විදිහට තුනී වුණාන් පස්සේ අපි මේක කෑලි කපා ගන්න ඕනේ. මේකෙදි මේ ඔයගොල්ලෝ කෑලි කපා ගනිද්දී ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න පුළුවන්. මේකෙදි ඔයගොල්ලෝ කෑලි කපලා ඉවරලා ඝනකම වැඩි වගේ වුණොත් අතින් පොඩ්ඩක් තුනී කරගෙන වගේ කෑල්ල බැද ගන්න පුළුවන්. මේකෙදි මේ කෑලි තුනී වෙන තරමට මේක ගොඩාක් රස වෙනවා. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට බැද ගැනීමට ප්‍රමාණවත් තරම් පොල් තෙල් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වුණාන් පස්සේ හදාගත්ත පිටි කෑලි ටික දාන්න ඕනේ. ඔයගොල්ලෝ මතක තියාගන්න මේක බදින්න ඕනේ අඩු ගින්දරේ. මේ විදිහට කවලම් කරගනිමින් ඔයගොල්ලෝ මේක බැද ගන්න ඕනේ. මේ ගානට බැදුණෙන් පස්සේ අපි මේක ලිපෙන් ඉවතට ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි බැදලා ඉවර කරගත්ත බට්ටු ටික. අපි දැන් මේකට සීනි දවට ගන්න හදන්නේ. ඒකට මුලින්ම වාචන ලිපේ තියලා ඒකට සීනි
ග්‍රෑම් 500 සහ වතුර එකතු කරගන්න ඕනි. වතුර එකතු කරගනිද්දී ඔයගොල්ලෝ සීනි ටික වැහෙන ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගන්න. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ සාමාන්‍ය ගින්දරේ හොඳින් කවලම් කරගන්න ඕනි. මේ විදිහට ඔයගොල්ලෝ බුබුලු එද්දී ලුණු කුඩු සල්පයක් එකතු කරන්න ඕනි. ඊට පස්සේ අපි ආයෙත් මේක හොඳින් කවලම් කරගමු. මේ විදිහට මේ පදමට එනකොට අපි මේකට වැනිලා කුඩු සල්පයක් එකතු කරගන්න ඕනි. දැන් මේක මිශ්‍ර වෙන්න හොඳින් කවලම් කරගමු. මේ මිශ්‍රණය තාච්චියේ වටේ සීනි කැට කැට වගේ බැඳෙනකොට මේකේ හරි පදම ඇවිල්ලා එතකොට අපි බට්ටු ටික එකතු කරගන්න ඕනි. එකතු කරලා ඔයගොල්ලෝ ඉක්මනට කවලම් කරගන්න ඕනි. ඔයගොල්ලෝ මේක පුළුවන් ඉක්මනට ඔක්කොම හොඳට මිශ්‍ර වෙන විදිහට කවලම් කරගන්න ඕනි. මොකද නැත්තම් ඉක්මනටම සීනි ටික කැට වෙනවා. එතකොට නැත්තම් ඔක්කොගෙම හොඳට ගෑවෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත බට්ටු ටික දැන් මේ ඔයගොල්ලන්ට පේනව නේද සීනි හිම හොඳට දැවටිලා තියෙනවා. දැන් මේක අපි හදලා ඉවරයි. අපි වෙන භාජනයකට මේ ටික දාගමු. මේ බට්ටු ගොඩාක් රසට එනවා. ඔයගොල්ලොත් හදලා බලන්න. හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. අපේ easy cooking with Niroshan YouTube channel එකේ ගෙදර තියෙන අම්ද්‍රව්‍ය වලින් පහසුවෙන් ඉක්මනින් හදාන්න පුළුවන් කෑම වර්ග ගොඩාක් පෙන්නනවා. ඔයගොල්ලන්ට අපේ easy cooking with Niroshan Facebook page එක follow කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ තේරෙන දේක් තියෙනම් කමෙන්ට් එකක් දාලා අහන්න. අපි මීට කලිනුත් කෑම වර්ග ගොඩාක් දාලා දිනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝත් බලන්න. එහෙනම් මතක තබා අපේ channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එක click කරලා all button එක press කරන්න. එහෙනම් වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝවේ ආයි හම්බ වෙමු.